හෙලවෙල මචං ඉතින් මොකද වෙන්නේ ඔන්න අද ඔයාලට ගෙනලා තියෙන සුපිරිම වීඩියෝ එකක්. ඉතින් පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලලා ඔයාලට වටින වීඩියෝ එකක් ගෙනලා තියෙන්නේ. ඉතින් කොහොමද බැඩ් එක වගේ BR වල හෙඩ්ෂොට් ගහන එක තමයි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපල්ලා. හරි මචං එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හැබැයි වීඩියෝ එකට යන කලින් පොඩි දෙයක් මතක් නැති නෝ අනිවාර්යෙන් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා එකතුලා එහෙනම් මචං අපි යමු අද ගෙනව වීඩියෝ එක. මුලින්ම අපිට ඕන වෙන දෙයක් තමයි කැරක්ටර් ස්කිල්. ඉතින් මෙන්න මේ කැරක්ටර් ස්කිල් එක තමයි මම නම් යූස් කරන්නේ. මේ බලපල්ලා. මුලින්ම මම මේ මොනවද කැරක්ටර් ඇක්ටිව් ස්කිල් එක දෙකම ගන්න කේ ඇන්ඩ්‍රියු DB ලූනා කියන කැරක්ටර් ටික. හරිද? මට පැටලුණා හරි සමාවිය. ඉතින් මේ කැරක්ටර් ටික අනිවාර්යයෙන් යූස් කරලා මන්නාට එකම කන්නේ මේ කැරක්ටර් ටික තමයි බලන්න. දැක්ක නැත්නම් ඔන්න ආය බණා ගන්න. ලාකේ කැරක්ටර් එක ඇන්ඩ්‍රියු කැරක්ටර් එක DB කැරක්ටර් එක ලූනා කැරක්ටර් එක. මේ ස්කිල් ටික අනිවාර්යයෙන්ම වටින ස්කිල් ටිකක් තමයි බං මචං. හරිද? මම නම් ගොඩාක් වටින ස්කිල් ටිකක්. හරිද? ඉතින් උඹලාත් අනිවාර්යෙන් යූස් කරපල්ලා. ඉතින් බං මචං ඊළඟ කාරණේ තමයි උඹලා බැටල් 3ක්වත් දවසට ගහපල්ලා. අඩුම 3ක්වත් ගහපල්ලා 3-4ක්වත්. හැබැයි ගිහිල්ලා අතර අහුවෙන ගන්නයක් ගනින්. හරිද? අතර අහුවෙන ගන්න එකක් අරන් ගහලා ගහපන්. හරිද? ගහලා උඹලා මේ හෙඩ්ෂොට් ගහන ගන්නක් හම්බෙනකම්ම ගහපියව. හරිද? ඔය වුඩ් පැකර් තව AC80 ඔය වන් ටැප් ගහන්න පුළුවන් හැම ගන්නයක්ම ගනි. වන් ටැප් ගහන්න පුළුවන් හැම ගන්නකම්ම ගනි. UMPත් පුළුවන් වන් ටැප් ගහනවා නම් ඉතින් UMP බෑනේ බා. ඉතින් අනිවාර්යෙන් දවසට එකපාරක් හරි ට්‍රේනින් නම් යමම් මචං. ඊළඟ කාරණේ. හරිද? ට්‍රේනින් යමම් බම් මචං අනිවාර්යෙන් මොනවා නැතත් මන්නම් අනිවාර්යෙන් රැට හරිද? රැට නිදා ගන්න කලින් අනිවාර්යෙන් ට්‍රේනින් එකට නම් මම නම් යනවා මචං. බොරු නෙමෙයි ඔයගොල්ලෝ මේ බොරු කියලා තෑග් ගන්න ඒවා. මම නම් අනිවාර්යෙන් යනවා තවදට එකපාරක් හරි ට්‍රේනින්. ගිහිල්ලා මේ මං ගන්න ටික මං ගන්නවා හරිද? අරන් මන්නම් අනිවාර්යෙන් පොඩ්ඩක් හෙඩ්ෂොට් මේ වැදුන් නැතුණට ගණන් ගන්නවා මේ කාර් ගලවලපන් තියෙන එකයි හරිද? ඩයි මේ වදින යන්නේ. ලාහට තමයි වදින්නේ හරිද? ඉතින් මේ මොනවාද මොකද්ද මගේ කිනේ බැටල් රොයල් ටිකක්වත් ගහපන් හරිද? ඉතින් බැටල් රොයල් ගහලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් ට්‍රේනින් එකට ගිහිල්ලා කොහමද ඔයගොල්ලෝ මැච් එකක් යන ගමන් ට්‍රේනින් එකට යනවා නම් ගොඩක් හොඳයි බං හරිද? හරියට ට්‍රේනින් එකට පොඩ්ඩක් ගියා පොඩ්ඩක් පුහුණුවා. හැබැයි මෙතෙන් විතරක් ගිහලා මදි බං හරිද? මෙතෙන් විතරක් යන්න එපා. මෙතෙන් වෙලා පොඩ්ඩක් වදින ගමන් ට්‍රේනින් යන් හරිද? මෙන්න මේ හරියට හැබැයි මෙතෙන් විතරම යන්න එපා ඔයගොල්ලෝ. එලා පොඩ්ඩක් ට්‍රේනින් වෙලා හරිද? පොඩ්ඩක් ට්‍රේනින් වෙලා මෙන්න මෙහෙටත් යමු. හරිද? ඔන්න ඔහොටත් ගිහිල්ලා පොඩ්ඩක් හරිද? මෙන්න මුන්ට පොඩ්ඩක් ගගා ඉදවල්ලා හරිද? මෙතන පොඩ්ඩක් හරියට. හරිද? උතර පොඩ්ඩක් ට්‍රේනින් වෙලා වදින ගන්න ට්‍රේනින් වෙලා මේ වදින්නේ නැහැ බං මේ කවඩ ගලවන්න තියෙන්නේ. හරිද? පොඩ්ඩක් වදිනකම් ඔතෙන් වෙලා ට්‍රේනින් වෙලා මේ ට්‍රේනින් වෙලා පුළුවන් තරම් හෙඩ්ෂොට් ගහලා බලපන්. හරිද? පුළුවන් තරම් හෙඩ්ෂොට් ගහලා බැටර් රොයලුත් බුයිය ගහනකම් ඔබලා හෙඩ්ෂොට්ම ගහපල්ලා හරිද? හැබැයි ඔබලාට මේක දවසින් දෙකෙන් නම් පුරුදු වෙන්න බෑ. දවසින් දෙකෙන් එහෙම පුරුදු වෙන්න බෑ හරිද? උපරිම සතිය දෙක මාසයක් මාස දෙක මොහොම ඇයි මචං. හරිද? ඉඳා ඔබලා අනිවාර්යෙන් ට්‍රේනින් ගිහිල්ලා හොදට පුරුදු වෙලා මේ බලපන් මේ. හොදට පුරුදු යන් හරිද? එහෙම ගන්නවා වගේ ගන්න නෙවෙයි මේ කවර නැති ඉඳලා මෙහෙම ගන්න යන්නේ. ගණන් ගන්න එපා. හරිද? අනිවාර්යෙන් ওই විදිහට ගහපල්ලා හරිද? පොඩ්ඩක් උඹ ට්‍රේනින් යල්ලා හරිද? වටිනා හරිද? ඔබලගෙන් මේ ඔබලට වෙන ඕන දෙයක් තමයි මම මේ කියන්නේ හරිද? ඔබලටම අවශ්‍ය දෙයක් හරිද? ඔබලා ආදායනේ මේ BR වැඩ වගේ ගහලා බුයියා ගන්න රෑන්ක් එක අප් කරගන්න නේ? ඔබලා ආසයිනේ නේ? හරිද මම මචං ඉතින් අනිවාර්යෙන් මම මල්ල ඔබලටම තමයි මේක හරිද? මේක ඔබලගේම ඕන හින්දා මම මේක ඔබලට ගේන්නේ හරිද? ඒකින්ද මේක පොඩ්ඩක්වත් ස්කිප් නොකර ඊට පස්සේ ඔබලා පොඩ්ඩක් එතෙන්ට වේදලා යන්න එපා මේ මෙතන පොඩ්ඩක් යමන් හරිද? මෙතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා වෙලා ඉවර වෙනකම්ම ගහපල්ලා බං උතන. හරිද? ඒක ඇතුළට ගිහලා එලා ඉවර වෙනකම්ම ගහපල්ලා. හරිද? අනිවාර්යෙන් යමල්ලේ. ඊට පස්සේ ඔබලාට හැබැයි මේක දවසින් පුරුදු වෙන්න බෑ. මං කලිනුත් කිව්වා මේක දවසින් පුරුදු වෙන්න බෑ බං ඔයා. හරිද? ඔබලාට දවසින් දෙකෙන් පුරුදු වෙන්න බෑ. ඔබලාට ඕන නම් උපරිම සතිය දෙක සතිය තුන මාස දෙක ඔහොම යයි. ඔබලාට සතියෙන් පුරුදු වෙන්න පුළුවන්.
හැබැයි හොදටම බෑ බං. උඹලට හොදටම පුරුදු වෙන්න පුළුවන් මාසයක් දෙකක් වගේ ගියොත් උඹලට සුපිරියට ගහන්න පුළුවන් බං. හරිද? මටත් ඔය එහෙම ටිකක් ගහන්න පුළුවන් දැන් BR හෙඩ්ෂොට් හරිද? ඊතරමට මටත් දැන් ටිකක් පුරුදුයි. මාත් ඔය 16 බැටර් රෝයල් දෙක ගහනවා බං මචං හරිද? ඉතින් ඒ ගහලා ට්‍රේනින් ලා බැටර් රෝයල් මං ගන්න හෙඩ්ෂොට් මයි බං මචං හරිද? අන්න ඒ වගේ ගහපල්ලා. ට්‍රේනින් ගිහිල්ලා මගෙත් දැන් ඔය ප්ලේන් ටිකක් ඇදිලා තියෙන්නේ. ඉතින් අර කැරක්ටර් ස්කිල් අනිවාර්යෙන් යූස් කරපල්ලා. මම නම් ගොඩක් ආසයි බං ඒ කැරක්ටර් ස්කිල් වලට. මොකද වටිනවා බං මේ කේ කැරක්ටර් එක, ඇන්ඩ්‍රියු කැරක්ටර් එක, ඩීබී කැරක්ටර් එක, ලූනා කැරක්ටර්. ඒ කැරක්ටර්ලා කට්ටියගෙන් හැමෝගෙම වෙන දේ මම දාලා තියෙන වීඩියෝ එකක් ඔබලා ඒක අනිවාර්යෙන් බලපල්ලා. හරිද? ඉතින් අනිවාර්යෙන් බලපල්ලා මම උඹලට දන්නවන්නේ. මම මේ වීඩියෝ එක ඕන්න පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ මේව කරලා තියන්න පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්න. ඔබලා මේ වීඩියෝ එකත් ගිහිල්ලා බලපල්ලා. ස්කිල් දාන කෙලින්ම මම ඔබට පස්සේ ස්කිල් යන වීඩියෝ එකක් කරා. දැන් කැරක්ටර් ගැන ඒකට දාලා තින්නේ ඒක දාන්න ඕනේ ස්කිල් කියන්නේ. ඒවල මම විස්තරත් කියනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලපල්ලා බං මචං. මොකද ඔබලාට වටිනවා බං මම මේ වීඩියෝ එක ගෙනාවු හින්දා. ඉතින් මම පස්සේලා කාපු වීඩියෝත් දාන්නම් ඔබලාට. හරිද? එහෙනම් මතක් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලබන්න මචං. මොකද අපිට ඔය ගොඩක් වටිනවා බං මචං. ඒ හින්දා අනිවාර්යෙන් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ඔබලා යාළුවෝ ඔක්කොම වලට ෂෙයා කරලා එහෙනම් මෙයාලා මචං අනිවාර්යෙන් මේ විදියට කරලා බලපන්. ඔබලාට අනිවාර්යෙන් වෙනවා. එහෙනම් මචං අදට කැපෙන්න ටටා බයි.